ඔසුන්ට ඔය කාව්‍යමය ධර්මදේශනය දේශකයානෝ පූජ්‍ය විලච්චියේ සෝනුත්තර හිමියන්. කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සම්මාදීන් ගායා සිරස තබා බව බැමි පමානොවි දැවෙන සසර දමන කළ නෙමි අම්මා නිවන පාසක් කෙරෝ මගේ බොදොහිමි දොත නගා නාලලේ තබා මිසේ වඳිනෙමි විතරාගි සමාධියේ කිරුල හිස දැරු විතරාග දෝස මෝහ නිබඳ දුරු කෙරු ඇත සසර කල්ප ගානං පාරමී පිරු දොත නගා නාලලේ තබා මිසේ වඳිනෙමි සදෙව්ලොවට මේ ඇරයුම ඒවා දේව සවන් පත් විවර කෙරේවා මේ ඇරයුම දෙවි යන්ට ලැබේවා බණ ඇසුමට දෙවි වරු පැමිණේවා බණ ඇසුමට දෙවි වරු පැමිණේවා සමන්තා චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තෝ දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මුක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා පින්වත එහෙනම් පින් සිත බේ පෙරට කොට අවදා නය යොදමු
බුදු බණ පාදයකට පින්බර දෑත යලි එහෙනම් එකතු කොට යලි දෙමු සාදුකාරය සිත පිරෙන්නට පින්බර ගතිය හද මඩලට යමු වෙනවා බැතිබර බවක් ඇති බවින් වැටහෙනවා දැන් ඔබ බනට මම මෙහි අරගෙන යනවා කවි පැණි ගඟක් අද මෙතනට හරවනවා මේ ලංකාදීපයේ සිද්ධ වුණ එක්තරා සත්‍ය කතා පුවතක් ඔබට දේශනා කරන්න මත්තෙන් ඒ ගම්මානයට ගොස් එහි විස්තරය අපි සොයලා බලමු. උරුමය ඇතත් සැප විඳ ගැනු මට නීක කරුමය අනුව පින අහිමිව ගිය දාට දරුවන් පවා පිටු පායයි දී ශෝක කුරුණෑ ගල පලාතේ පුවතකි මේක ගත වෙහෙ සුමනි සාදාහදිය සුවඳ හැමෝ දරුසෙනෙ හස හමුවේ පිවිතුරු සිරස නැමෝ අසරණ මවගේ ජීවිතයේ කඳුළු බිඳු වතගොත සොයා ඇතු ගල් පුරට යමු කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා දුෂ්කර ගම්පියසකින් පුංචි පැල්පතක් තිබෙනවා පින්වතුනි. මේ පුංචි පැල්පතේ ජීවත් වුණේ ආදරණීය ස්වාමි පුරුෂයාත් ස්වාමි දියණියත් යන දෙපළයි. විවාහ ජීවිතය වාසනාවන්ත බව කෙතරම්ද කියතොත් මේ දෙපළ බොහෝම සමගියෙන් ජීවත් වුණා. මොන වගේද කියලා අපි අහලා බලමු. ආදර
සෙනෙහි ගඟ උතුරා දෙගොඩ යති නැකිසි අඩදඹර සමගී යුවතිපති ගේදොර හදා ගෙන නිතරම සතුටු වෙති ජීවන ගමන සෙව නැලිමින් එකට ගෙති කාලය හෙමි හෙමින් ගත වෙන අතරතුර ආලය කළ බිරිඳ පොබොදා මුහුණු වර තාලයකට අනුව සැමියාගේ කනට කර දීලය සතුටකි රහසකි මිහිරි බර වසුතුව ඔබ සමග මා පසු දීගේ අපි කල් ගෙව්වේ සතුටින් රාජ වරුවාගේ පැතුමක් සපල කරමින් අප දෙදෙනාගේ දරුවෙකු පිලිසිඳී ඇත කුස තුලමාගේ බිරිඳගේ සුභාරංචිය අහනවත් සමගම ආදරය දයාව කරුණාව සෙනෙහස උතුරලා ගිහිල්ලා මුළු නිවසම අන්ධකාරයෙන් මිදිලා ලස්සන ආලෝකමත් නිවසක් බවට පත් වුණා. දින සති මාස වැමෙන් ලස්සන පුත් කුමරෙකු මේ නිවස ආලෝකමත් කරද්දී ඊට වසර කීපයකට පස්සේ සුන්දර දූ කුමරයෙකුත් මේ නිවසට ආලෝකය අරගෙන එනවා පින්වතුනි. කාලය හෙමිහෙමින් ගත වෙද්දී මේ දරුවන් දෙපළ ටිකෙන් ටික තරුණ වියට පය තබනවා. ඉන්පස්සේ ආදරණීය අම්මා තාත්තා ළඟට එන වැඩිමහල් පුතණුවන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම සඵල වුණේ මොන වගේ දෙයක අවසානයකින්ද? ගේ දොර වතු පිටි ලියවාගත් පසු රැකියාවට පිට රට යනවා. දියණියගෙත් කල වයස හරි නිසා ළඟ ගමකටදී ගෙට යනවා. මව්පියෝ දෙන්නා පුළුවන් අයුරින් දියණිටගින් පසු සලකනවා. එදා වේල හරි හම්බ කරංකා පුරුදු ලෙසින් ජීවත් වෙනවා. පුරුදු ලෙසින් ජීවත් වෙනවා. ගලමින් කාලය වසරින් වසරට අවුරුදු ගණනක් ගෙවුණිය. මව්පියෝ දෙන්නා
තවත් සතුටු කර දියනිට දරුවන් ලැබුණීය මුණු බිරි මිනිබිරි සෙනෙහ ලැබෙද්දී හදිසියේ අත්වැල බැඳුණීය සෙවණැල්ලක් බඳු බිරිඳද තනි කර සිය සැමියාමිය ඇදුණීය සිය සැමියාමිය ඇදුණීය දුක සැප සෙනෙහස සමව බෙදාගත් සිය සැමියාගේ මිය යාම කාත් කවුරුවත් ළඟ නැති බිරිඳක් ඉවසන්නද කොම මියන තුරා රැක වරණ ලබාගෙන ඉන්නට පෙරමෙන් හැමදාම යන්නට සිතුවා දියණිගේ නිවසට ඇගෙන් ලැබීමට සැනසීම ඇගෙන් ලැබීමට සැනසීම පින්වතුනි එදා මේ ආදරණීය අම්මා ළඟට එන වැඩිමහල් පුතා මේ අම්මට කියනවා මේ ගෙදරට තියෙන ඉඩකඩම් ටික ලියලා දෙන්න ඊට පස්සේ මේ වදිහා නැවත හැරිලා බලන්න ඕනේ නැහැනේ කියලා අම්මා තාත්තත් කල්පනා කරා අපිට හැමදාමත් ඉන්නේ අපේ දරුවන් නේද ඒක නිසා වැඩිමහල් පුතාට වමනා කරන වතු පිටි ඉඩකඩම් ටික මේ ආදරණීය අම්මයි තාත්තයි ලියලා දෙනවා නමුත් සිදුුනේ දෙදෙනාම නොසිතූ දෙයක් වැඩිමහල් පුතා මේ සියලු ඉඩකඩම් විකුණලා දාලා වැඩිපුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වුණා තමන්ගේ දියණියට ඉටු විය යුතු යුතුයකම් ඉටු කරලා එදා මේ අම්මයි තාත්තයි දියණිය විවාහ ජීවිතයට පත් කරලා පිටමං කරනවා පින්වතුනි ටික කාලයක් යනකොට ආදරණීය පියතුමා වයෝවෘද්ධ මාවයට පත් වෙලා මිය පරලොව යනවා පින්වතුනි අසරණ අම්මා මේ පාළු නිවස තුල තනි වෙනවා පාළුව තනිකම දරා ගන්නට බැරි තැන මේ ආදරණීය අම්මා දුවගෙන් ජීවිතේ සැඳෑ සමය තුල සැලකීමක් ලබා ගන්න සතුටින් කාලය ගත කරන්න මුණුබුරු මිනිබිරියන්ගේ පහස විඳින්න එදා මේ අම්මා දියණියගේ නිවසට පියමං කරනවා එදායින් පස්සේ කුමක්ද මේ නිවස තුල සිදු වූයේ අම්මාට සුදුසු තැන ලැබුණාද කියලා මෙතෙන් පටන් මා ඔබට දේශනා කරන්නම් රැක මරණය පාතා දියණිය වෙතට යන අම්මා සියලු සැප සම්පත් ආහිමියුන පැතුවත් දුවගේ සෙනෙහස සුව ලබන පින නොලැබුණි ඇයට සෙනෙහස ලබන පින පොල් කොළ පැදුර විය කුස්සියේ නීදියහන මැසි මදු රුවන් පමණකි දුක සැපහන දංකුඩවලින් සිය
කුසගිනි පිරිමහන දෛවය ආහිමි කෙරුවා ඇගේ සුවයහන සමහර දාට දරුවංකා ඉතිරිවන ආහාර පමණි ලැබුණි මොන කරුමයද ඒ හැම දෙයම හරි සතුටින් ඉවසගෙන සිටියා කියා නිතරම දුවගේ ගුණ සිටියත් ඉවසගෙන මේ හැම උදේ හවා දියණිය දොස් නගයි සොලවාර දෙකට පවා සමහර දින වලදී ඇස් ලොකු කරලා රවා අසරණ ඇගේ ජීවිතයම දාමති කඩා එදා රැකවරණයක් පතාගෙන ආදරණීය දුවණියගේ නිවසට යන මේ අම්මාට සිද්ධ වුණේ කබලෙන් ලෙපට වැටුණා හා සමාන දෙයක් පින්වතුනි. දුවනම් මේ අම්මට නිසි අයුරින් සැලකුවේ නෑ. කෑම බීම ටික නිදා ගන්නවත් හරි හැටි තැනක් දුන්නේ නෑ. ආදරණීය අම්මා දුවණියගේ නිවස තුල පුදුමාකාර දුක් අන්දරාවක් වින්දා. නිවසේ ඉතුරු වෙන දංකොඩ වලින් තම කුසගින්න පුරවා ගන්න මේ ආදරණීය අම්මා පන් පැදුරක් කෙලාගෙන කුස්සියේ තිබුණ කාමරයේ බිම නිදා ගන්නවා. මොනුබුරු මිනිබිරි පුංචි දරු පැටව ළඟටවත් යන්න මේ අම්මට අවසරයක් තිබුණේ නෑ. පින්වතුනි, අම්මාට කිසිම සැනසීමක් තිබුණේ නෑ. කොයිතරම් ආදරණීය දියණිය තමන්ට වෙනස්කම් කළත් මේ අම්මා තමන්ගේ දියණියට කවදාවත් වෛර කළේ නෑ. පින්වතුනි, දවසක් දාමේ දියණියගේ හිත තුල පුපුරා නැගෙන මේ වෛරයට හේතුව දුවගේ මුවින්ම පිට වෙනවා. පින්වතුනි, කුමක්ද මේ වෛරයට හේතුව? දරුවන්ගේ වැඩ කටයුතු මදිවට මහත්යත් වැඩ පවරන්නේ මට කොච්චර කෙරුවත් අහවර නෑනී මීවා තේරෙන්නේ නැහැ අම්මාට. සතුට කියා ජීවිතයේ කියති කිසිම දුකක් නැහැ ඔක්කොම වියකි. සිරගෙදරක මෙන් වැඩටම කොටුවේ මම දැන් මේ ගෙයි වැඩකාරියකි. දේපල ඔක්කම අයියට දීලා අවසානේදී අගහිග ඇතිවීලා මාගාවට මේ ආවේ අම්මේ
ජීවත් වෙන්නද කාලා බීලා ජීවත් වෙන්නද කාලා බීලා මටය කියා මොනවා හෝ දුන්නද මමත් හරියකට කෑවද බිව්වද ඉස්සර මේවා හිතුවේ නැතුවාද දියණිය පිට කෙනේ කොට දෙන හන්දාද එදා මේ දියණිය අම්මාට බැන වදින්නේ කුමක් නිසාද මේ තරම් වෛරයක් කුමක් නිසාද පින්වතුනි අයියාට වැඩිපුර ඉඩකඩම් දීලා මට අඩුවෙන් දුන්නා නේද දැන් ඔබ මොකටද මේ මගේ ගෙදරටම ඇවිල්ලා මට වද දෙන්නේ නුඹව පෝෂණය කරන්නයි ගෙදර වැඩපළ කරන්නයි මට හයි හත්තියක් නෑ ඒක නිසා මේ ගෙදරින් බැහැලා යන්න කියලා අම්මට නිතර නිතර බනින්න පටන් ගත්තා මේ දුක් වේදනාවන් මැද ආදරණීය අම්මා කඳුළු කඩා වැටමින් දියණියගේ කතාවත් අසා ඉන්නට බැරිම තැන මෙන්න මේ විදිහට ආදරණීය දුවණියට අවවාදයක් දෙනවා මම මේ නිවහනට පාය තැබූ දිනයේ සිට කොතරම් දොස් කියන වද නුඹ දවසකට වැදුවම්මා නිසයි ආවේ නුඹගේ ගෙට මෙහෙමද සලකන්නේ මැරේනා තුරුම මට අපපත් චිත්දුවේ මහපෝ සතේකු නොවේ නුඹදං නවානී උන්ද විඳපුසුවේ මට දොස් නගන විට හරියට පාපුව දැවේ අම්මට ඔහොම මින් පසු නොකරන්න දුවේ අයියයි නුබයි රැකගෙන පාන පාරිදි හොඳින් හැදුවේ එදා අපි කරදර ගැහැට මැදින් එය ගැන හිතලාවත් කරුණා කුළුණු නාදින් පිංසිදු වෙයිදුවේ මට දොස් නොකියා ඉඳින් එදා මේ දුවණියගේ කතාව අහලා බැරිම තැන අඩත්තේට්ටම් විඳලා බැරිම තැන අපහසුම තැන අම්මා දුවණියට කියනවා මගේ රත්තරන් දුවේ ඇයි නුඹ මට මේ විදිහට සලකන්නේ නුඹව හදන්න වඩන්න මමයි නුඹේ තාත්තයි පුදුමාකාර දුකක් වින්දා මගේ රත්තරන් දුවේ අපි නුඹලට වෙනසක් කළේ නෑ මට මේ විදිහට කරන්න එපා මගේ රත්තරන් දුවේ මමත් ආසයි
නුබලා සමග ජීවිතේ සැඳෑ කාලයේ සතුටින් ගත කරන්න. ඒ නිසාම මගේ රත්තරන් දුවේ මාත් සමග රණ්ඩු නොකර සතුටින් ඉන්න. මේ අම්මා කිව්වත් කුමක්ද සිදු වුනේ අපි අහලා බලමු පින්වතුනේ. සෑම දෙන ආසයි බාන දම් පාද නිහඬ වෙලා එනමුදු පාලු ගතියක් එයි පෙදෙස පුරා එනිසා ඔබේ සුදු මුදු ද නාලලෙතියා කවුරුත් කියමුදෝ පින්වත සාදු කියා පන අදිනවා වාගේනි සාදු හඬ සුදු මුදු දෑත කීවාටත් පාඩු නෙව අරවෙන දාට තියෙන කාටවල් ඇරලං අද පොඩි නම උඩ යන්න දෙනවද සාදු නාද මම උඩ යවන් නට ඔච්චර ආසයිද බිම වැටු නොතින් මේ පොඩි නම පවුනේද උඩ ගිය මේ මං නැවතත් නසු නට එන්න නැවතත් ඔබේ සාදු හඬ පතුරන්න ඉතින් සාදු කියන්න කිව්වහම හැමෝම හයියෙන් සාදු කියන්න පුරුදු වෙන්න ඕනේ. හයියෙන් සාදු කියන්න කියලා කියන්නේ අයියේ? ඈ පින්වතුනේ හයියෙන් සාදු කියන්න කියලා කියන්නේ අයියේ? අකනිටා බ්‍රහ්ම ලෝකෙට යනකම් ඇහෙන එකම හඬ තමයි සාදු හඬ කියලා කියන්නේ. අද මේ උතුම් පොසොන් පොය දවසේ දෙවියොත් සාදුකාර පවත්වනවා මෙන්න මේ ස්ථානයේ මේ වගේ උතුම් මාහැඟි මහා පින්කමක් සිද්ධ වෙනවා කියලා. දෙවියොත් සාදුකාර පවත්වද්දී අපිටත් පුළුවන් නේද හයියෙන් සාදු කියන්න? ඉතින් පින්වතුනි මා උඩ යවන්න නෙමෙයි හයියෙන් සාදු කියන්න කියන්නේ දිව්‍ය ලෝකෙට ඇහෙන එකම හඬ තමයි සාදු හඬ කියලා කියන්නේ. ඉතින් හැම කෙනෙක්ම හොඳින් ශ්‍රවණය කරන්ඩ දැන් තමයි මේ කතාවේ හොඳම කොටස තියෙන්නේ. කියමින් කරුණු මිලෙස දුක් කාන්දෝල සලා සිරකා රියක් මෙන් සිටියා කුස් සියට වෙලා රැකවරණයට දියණිගේ නිවස බලා අම්මා මහලු මඩමක නතර කළා නැහිතවතෙක් නැති වැඩි හිටි නිවස තුල වේවිද
සැපක් අම්මෙකෝ හාට කවර කල මේ සිදු දෙයින් කලැති කඳුල දැල ඇද වැටුනි දියණියගේ දෙපාය මුල අම්මගේ ඔවදන් පිළිපදිනවා වෙනුවට එදා සිද්ධ වුණේ ඊටත් වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ආදරණීය අම්මව පසුදා උදෑසනම ත්‍රිවිල් රථයක නග්ගවාගෙන පින්වතුනේ අම්මගේ තිබුණු කිලුටු ඇඳුම් ටිකත් අනේ රෙදි බෑග් එකකට දෑගෙන පින්වතුනේ පිටමං උනේ නගරයේ තිබුණ වැඩහිටි නිවාසයටයි. ආදරණීය දුවණිය තමන්ගේ අම්මව මේ වැඩහිටි නිවාසය තුල තනි කරලා දාලා එන්න හදද්දී අම්මා දුවට වැඳ වැඳ කියනවා පින්වතුනි මගේ රත්තරන් දුවේ මාව දාලා යන්න එපා මාව එක්ක ඵලයන් මම නුඹට කරදරයක් නැතුව ඉන්නම් එකම වචනේ අම්මා සිය පාරකට වැඩිය කිව්වා පින්වතුනේ අම්මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් ඇති වුණා පින්වතුනි මගේ රත්තරන් දුවේ කියලා වැඳලා කිව්වත් දුවනම් මේ දේවල් කනකටවත් ගත්තේ නෑ ටිකෙන් ටික රෑබෝ වෙද්දී අම්මගේ හදවතට දැනුණු පාළුව තනිකම ඉවසන්නට බැරි වුණා පින්වතුනි ඒ නිසාම නිදි මරාගෙන රෑ එළි වෙනකන් අම්මා මේ මහලු මඩම තුල හඬ හඬා වැළපුණේ මෙන්න මේ ආකාරයටයි මේ තමා පින්වතුනි අද සමාජයේ ඉන්න අපේ ගොඩාක් අම්මාවරුන්ගේ උරුමය දස මාස කුස තුල නුඹව හොවාගෙන දුවේ මාංගිසිලු බාරකන්ද උඩින්නාර දෙවිවරු පමනයි නුඹ නැහැනේ එය දන්නේ ගත රැඳි හැම ලේ බිඳුවම කිරි කර උකුලේ හොවා ඒ කිරි සුවඳට පිටු පාංගයි දුව අම්මට මේ ලෙස සලකන්නේ අහිතක් නොසේතා මගේ මේ දැතෙන් නුඹලාගේ කැතකුණු අත ගෑවේ නුඹලා බිහි උණ පසු නැහැ දරුවනි හරි හැටි වේලක් කෑවේ නුඹ මාට සාල කායි හිතලා බැරිම තැනයි ගෙදරට ආවේ තිරිසං සතේ කොටවත් නැති ලෙසටයි දුවනුඹ අම්මාට සැලකුවේ අම්මාවරු ලොව සැපත සොයනවා සුජාත ඕදාරු වං හදලා
හොඳ දරුවන් මාව පියනට සලකායි වියපත් විට ළඟ ඉඳලා මොන සැනසිල්ලද දරුවන් ළඟ නැත මහලු මඩ මේ දිව රැහිඳලා මරා දැමුවා නං වැඩිය හොඳයි මාම නුඹගේ දැතින් ගෙලසිඳලා නුඹගේ දැතින් ගෙලසිඳලා පින්වතුනි එදා මියාදරණීය අම්මා මිසේ හඬ හඬා කල්පනා කළා දින සති මාස වශයෙන් දින කිහිපයක් පමණයි ගත වුණේ අර මව තනි කරපු දවසේ ඉඳන් මේ දුවනිය අම්මව බලන්න ආවේ නෑ පින්වතුනි ඒ නිසාම මේ අම්මා කුසට ආහාරයක් නැතුව ඇසට නින්දක් නැතුව සැනසුමක් නැතුව මේ අම්මා අනන්ත අප්‍රමාණ දුක් වේදනාවන් මැද දුව පුතා ගැනම කල්පනා කරමින් ගත කරද්දී කාලය දවසක් දා හිමිදිරි උදෑසන මෙන්න මේ වැනි දෙයක් සිදු වෙලා තිබුණා ආහාර ගැනුම නැවතුනි සිත දුක් හින්දා දරුවන් ගැන මෙනෙහි කරමින් දුක වින්දා මරුවෙනු මැනවී කියමින් යහනට කැන්දා දොඩවන් නට වුණා මියාස රණ අම්මා දවසට දෙකට වැරහුණි මේ සාවි සිඳුන ගත දිවගොලු උනා නොමැතිව දිය බිඳක මුව දවසක් රෑ මහලු මඩමේ යහන තුල පියවි තිබුණි අසරණ මේ මවගේ නෙත අවසන් හුස්ම පොදමි ආයු රින් හෙළුව අම්මා නතර කළ පසු කඳු ලැලි ගැලුව මඩමි පාලිකා ඇගේ දුක සැප බැලුව නිසල සිරුර මතන් එළුවා සුදු සාලුව නිසල සිරුර මතන් එළුවා සුදු සාලුව එදා මේ විදිහට ආදරණීය රත්තරන් අම්මා මේ මහලු මඩම තුල දුක් විඳලා දවසක් හිමිදිරි පාන්දර අවසන් හුස්ම වාතලයට මුසු කළා වේදනාවට පත්වුන මේ මහලු මඩමේ පාලිකා තුමිය දුවනියට
දුරකථන ඇමතුමක් දීලා මතක් කළා අන්න නුඹේ මෑණියන් මිය පරලොව ගියා දේහය රැගෙන යන්න පැමිණෙන්න කියලා. කුමක්ද සිද්ධ වුණේ පින්වතුනි? අම්මා උදේ නැති විය මඩ මෙහි උන්න වාහන යක් රැගෙන මඩමට පැමිණෙන්න දුර ඇම තුමට මඩ මෙන් දිය නිට දුන්න එන බව පැවසුවා දේහය ගෙන යන්න එන බව කියූ නමුත් දියණිය නැත ආවේ පව් දෙවි යන්නේ කියමින් කවුරුත් කීවේ මලහිරු බාසින ඒ දිනයේම හැන්දෑවේ අවසන් කටයුතුද මඩ මෙහි සිදු වූයේ. පින්වතුනි, එදා අනන්ත ප්‍රමාණ දුක් වේදනාවන් මැද දරුවන් හදා වඩා පෝෂණය කරපු මේ රත්තරන් අම්මා මහලු මඩම තුල අවසන් හුස්ම වාතලයට හෙළනවා. ඒ පිළිබඳව දුවනියට දැනුවත් කළත් දුවනිය නම් මේ දේහය රැගෙන යන්න මේ පැත්තකටවත් ආවේ නෑ පින්වතුනි. ඒ නිසාම මහලු මඩමේ උදවිය එකතු වෙලා එදා හවස මේ අම්මගේ අවසන් කටයුතු බොහොම චාම්මිදයට සිද්ධ කරනවා පින්වතුනි. බලන්න පින්වත්නි, මේ වගේ දුවා දරුවන් අද වර්තමාන සමාජය තුල කොතරම්නම් සිටිනවද? අම්මා තාත්තගෙන් ගන්න පුළුවන් වැඩ උපරිම අරගෙන අවසානයේ උන්ව මහලු මඩම් වලට මහා පාරවල් වලට ඇද දාන දුවා දරුවන් අද සමාජය තුල බොහෝ සෙයින් ඉන්නවා. අම්මට තාත්තට නොසලකන දරුවන් මේ සමාජය තුල පරිහානියට පත් වෙන බව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. පින්වත්නි, ඒක නිසා මෙවැනි වූ දේවල් අපට තවත් නොවැසේවා කියලා ප්‍රාර්ථනාවන් තබාගෙන අපි අද මේ දහම් කතාව මෙසේ නිමා කරමු. පින්වතුනි, අම්මා වරුන් දරුවන් සමග බැඳෙන පෙම සවිමත් කරයි අපපත් චිලා මොහොතේ හැම එබැවින් මාව පියා යනමි දෙන්නටම සලකමු පින්කම කියේ මහා ආසම සම කන බොන දෙයක් සංගවාගෙන කන්න එපා එළඹුණ පසුව වයසට වැඩ ගන්න එපා සිත් වේදනා ඇති කර හඬ වන්න එපා අසරණ උදාට පිටුපස
එපා යන්න එපා දෙනෙත් පිය වෙන මොහොතේ ඔහුගේ ආදරෙන් ළඟ ඉඳගෙන මගේ අම්මා මගේ තාත්තා කියා දෙපතුල් සිපගෙන පොවනවා නම් පැන් බිඳක්වත් ඔබේ යුතුයකම දැනගෙන නිවන් දොටවා වැනිය මව්පියෝ සසර තරණය කරගෙන දුවා දරුවන් නොසලකන බව ලොවට නොකියා හදෙහි හංගා කොතෙක් මව්වරු කොතෙක් පියවරු සිනාසෙනවද සතුට හංගා මහලු මඩමක අසරණව නැති මව්පියන්ගේ කඳුළු ගංගා අනේ කවදා සිඳියාවිද දරුවන්ගේ සෙනෙ හසට රිංගා මහලු මඩම් මෙරා පින්දුරු වේවා දෙපිරිසටම යුතු කම් වැටහෙවා මව්පිය දූ දරු සෙනෙහස ගාවා ආදර සුවඳින් ලොව බැබලේවා ආදර සුවඳින් ලොව බැබලේවා ආදර සුවඳින් ලොව බැබලේවා හොඳයි අද මේ උතුම් පොසොන්පුර පසළොස්වක පොය දවසේ මේ උතුම් කාමීය ධර්මදේශනාව සිද්ධ කරන්නට මුල්ම අරමුණ තමයි WK සීලවතී ඒ ආදරණීය මෑණියන් ඒ වගේම WK ලීලාවතී ඒ පුංචි අම්මා ඒ වගේම WK විජේසිංහ ඒ මාමා ඇතුළු සියලුම දෙනාට දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම මියගිය සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේම යුතාරා වන්නියාරච්චේ සිඟිති දියණියගේ 4 වන උපන්දිනය සෙත්පතා දැනට අසනීප වේ සිටීම නිසා ඒ දියණියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා දිගාසිරි සම්පන්නිය ප්‍රාර්ථනා කරලා ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පන්සලේ නායක හාමුදුරුවෝ ඇතුළු වැඩ වාසය කරන පොඩි හාමුදුරුවන්ට දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම අපවත් වී වදාළ සියලුම නායක ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ශ්‍රියානි දියණිය විසින් ඒ ආදරණීය අම්මා තමයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් මං ඉහත නම් සඳහන් කළ ඒ සියලුම දෙනාට දිගාසිරි සම්පන්නිය ලැබේවා දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා කවුරුත් සාදු 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 කියලා ප්‍රාර්ථනාවන් තබමු. හොඳයි ඒ වගේම තමයි ඒ
රෝගාතුරව සිටිනේ පුංචි දියණියට ඒ වැළඳ පෙන්නා වූ ලෙඩ රෝග උපද්‍රවයන් සියල්ලක්ම දුරු වේවා දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා කවුරුත් සාදු සාදු කියලා ප්‍රාර්ථනාවන් තබමු. ඒ වගේම තමයි පින්වතුනි පන්සලේ වැඩ වාසය කරන ලොකු හාමුදුරුවෝ ඇතුළු අනිකුත් ස්වාමින් වහන්සේලාට ඒ කරන ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කවුරුත් සාදු සාදු කියලා ප්‍රාර්ථනාවන් තබමු. ඉතින් අද කාර්ය බහුල දවසක්. ඉතින් ධර්ම දේශනා දෙකකට වැඩම කරලා තමයි ආවේ මම. ඉතින් මුලින්ම දඹුල්ලේ ඉඳලා ඇවිල්ලා වැලිවේරියට ගිහිල්ලා එහි වැලිවේරියේ ධර්ම දේශනාව පවත්වලා තමයි මෙහෙට ආවේ. ඉතින් මමත් 6 වෙනි දින අසනීප තත්ත්වෙන් ඉන්නේ. මටත් තාම වුණ. ඉතින් පුළුවන් විදිහට ධර්ම දේශනාව ඉක්මනින් ඇවිල්ලා සිද්ධ කරා. ඉතින් ධර්ම දේශනාව අවසානයේ මේ කරගන්න යෙදුනා වූ සියලුම පින්වල ආනිසංසයන් මේ සවුන්බාරව කටයුතු කරන්නේ අයියලා දෙපළටත් ඒ වගේම මේ අයියලා කරන කියන කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටපත් වේවා. යන්නේන ගමන් බිමන සාර්ථක වේවා. අවසන ඔබ අප හැමදෙනාම පතන බෝධියකින් නිවන් දැකීමට මේ පින්කමේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා. හොඳමනමයි කියලා සාදුකාර පවත්වපු සියලු දෙනාටත් වචනකින් හරි උදව්පකාර කළා වූ සියලුම දෙනාටත් මේ පින්කමේ ආශිර්වාදයේ හේතු වේවා වාසනා වේවා. ඉතින් මට ධර්ම දේශනාව සඳහා ආරාධනාව කරේ ආදරණීය ශ්‍රියාණියේ අම්මා. ඉතින් වාරණ දායකත්වයේ දරන අපේ තාත්තා කෙනෙක් ඉන්නවා. ඉතින් මම පුංචි කාලේ ඉඳන් දන්න. ඉතින් මම 2017 තමයි පැවිදි භාවයටපත් උනේ. ඉතින් මම පුංචි කාලේ ඉඳලා අපේම තාත්තලා අම්මලා වගේ අපිට සලකනේ තාත්තා කෙනෙක් තමයි. ඉතින් අතන ඉන්නවා. ඉතින් ඒ තාත්තා තමයි මට ආරාධනාව කරේ පොඩි හාන්දරෝ මෙහෙමයි ධර්ම දේශනාවක් සිද්ධ කරගන්න ඕන කියලා. ඉතින් මම පස්යාලේ කලින් ධර්ම දේශනාවකට වැඩියා. ඒ වැඩපු ගමන් තමයි ධර්ම දේශනාවට ආරාධනාව ලැබුණේ. ඉතින් ධර්ම දේශනාව හොඳින් සිද්ධ වුණා. ඉතින් ධර්ම දේශනාවට සහභාගී වෙච්ච හැමදෙනා ඇතුළු හොඳමනමයි කියලා සාදුකාර පවත්වපු සියලු දෙනාටත් වචනින් හෘදෝපකාර කළා වූ සියලුම දෙනාටත් මේ පින්කමේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු සාදු කියලා ප්‍රාර්ථනාවන් තබමු. හොඳයි ධර්ම දේශනාව අවසానයි. ඉතින් ඉක්මනින් ඉවර කරා. මොකද තව පූජාවකට යන්න තියෙනවා. ඉතින් ඒ හින්දා හැම කෙනෙක්ටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බුදුරුව නමදිමි බුද්ධං සරණයි ධම්රුව නමදිමි ධම්මං සරණයි සංඝ ගුණ නමදිමි සංඝං සරණයි ඔබ අප හැමතෙම තෙරුවන් සරණයි ඔබ අප හැමතෙම තෙරුවන් සරණයි ඔබ අප හැමතෙම තෙරුවන් සරණයි වම්මා කඳුලින් බර වුණ පුවත කිමය හැම දෙනාට නම්මාගෙන ඇසුව නිසා නිතු කඳුලින් තෙත් නුණා අම්මා ගැන දෙසූ පුවත සිහියට ගත් හැම දෙනාට
සම්මා සම්බුදු සරණයි බණ ඇසු ඔබ හැම දිනාට සම්මා සම්බුදු සරණයි බණ ඇසු ඔබ හැම දිනාට සම්මා සම්බුදු සරණයි බණ ඇසු ඔබ හැම දිනාට හොඳයි හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි. Rhythm TV.